අද මම කියලා දෙන්න යන්නේ කල් තියාගෙන කන්න පුළුවන් කොට්ටපොල් සම්බෝලයක් හදාගන්න විදිහ. බෝඩින් වල ඉන්න අයට බිසි ලයිෆ් ස්ටයිල් එකක් ගෙවන ඔයාට මේක ගොඩක් වැදගත් වෙයි. හරි අපි බලමු මොනවද ඕනේ කියලා. මම මෙතන කොට්ටපොල් ගෙඩියක් අරන් තියෙනවා. මේක අපි චූටි කෑලි වලට කපා ගන්න ඕනේ. මේ පේන විදිහට මේක චූටි කෑලි වලට කපා ගන්න. ඔයාලට පුළුවන් නම් මේක වංගෙඩියකට දාලා කොටා ගන්න. අද මම මේකට ග්‍රයින්ඩර් ජාර් එක තමයි පාවිච්චි කරන්නේ. මම මෙතන තෙල් ටිකක් රත් කරලා අරගෙන තියෙනවා. මේකට ඉඟුරු සුදු ලුණු පෙති කපලා බැද ගන්නවා. ඊළඟට මම ලුණු ටිකක් ඒ විදිහටම හීනියට කපලා ඒකත් බැද ගන්නවා. කරපිංච ටිකත් මේ ගානට බැද ගන්න. සම්බොලට ඕනේ මිරිස් ටිකක් බැද ගන්නවා. හරි දැන් අපි පොල් ටික ග්‍රයින්ඩ් කරගමු. දැන් මම මිරිස් ටික වංගෙඩියකට දාලා ඒකට ලුණු තේ හැන්දකුත් දාලා කම්බේසර ටිකකුත් දාලා මේක හොඳට කොටා ගන්නවා. දැන් බැඳගත්ත ඉඟුරු සුදු ලුණු ටික දානවා. ඊළඟට ලුණු ටිකත් එකතු කරලා කරපිංච ටිකක් දාලා ඒ ටික හොඳට කොටා ගන්න. මෙතන මම උඹලකට ටිකක් එකතු කරගන්නවා. ඒකලා තව ටිකක් හොඳට කොටා ගන්නවා. දැන් අපි ග්‍රයින්ඩ් කරගත්ත පොල් ටිකත් එකතු කරලා ආයෙම හොඳට කොටා ගන්නවා. මම මෙතන ලස්සන පාටක් ගන්න ඕන නිසා මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. හරි දැන් ඉතිලියක් ලිපේ තියලා ඒක රත් කරගෙන ඒකට පොල් සම්බෝල ටික දාලා හොඳට මලව ගන්න ඕනේ. මම මෙතනදී තෙල් පාවිච්චි කරන්නේ නැහැ. මම ඔක්කොම දේවල් තෙල් වල බැදලා අරගත්ත නිසා මේ ටික හොඳට මලව ගන්න ඕනේ. මේ වෙලාවේ ලුණු බලලා ලුණු මදි නම් තව ලුණු ටිකක් එකතු කරගන්න. මේක ලිපේ තියාගෙන විනාඩි 3ක් විතර මලව ගත්තාම ඇති. ලිප ඕෆ් කරලා ඉවරලා ඊට පස්සේ තව ටිකක් හොඳට හැඳි ගා ගන්න. ඊට පස්සේ අපි මේක නිවෙන්න තියනවා. නිවෙන්න තියලා ඉවරලා තමයි හොඳ පිරිසිදු වේලගත්ත බෝතලයකට අපි මේක අසුර ගන්නවා. මේක ඔයාලා ආයෙ කැමරට ගන්නකොට හොඳ වේලි පිරිසිදු හැන්දක් පාවිච්චි කරන්න. කැමරට ගන්නකොට මේකට දහි ඇඹුල් ටිකකුත් එකතු කරගන්න. බෝල් එක පාවිච්චි කරලා පොල් සම්බෝල ෆ්‍රයිඩ් රයිස් එකක් හදන හැටි මම ඉදිරියට කියලා දෙන්නම්. දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න.